N2හි රසායන. හැබැයි නයිට්‍රජන් තියනවා කියලා ළමයි අපි ඔප්පු කිරීමක් කරන්න කිව්වොත් එහෙම. එතකොට අපිට කරන්න තියෙන ලේසිම දේ තමයි මැග්නීසියම් පටියක් වායු ගෝලයේ දහනය කරන. මෙතනින් පිට වෙන ඇමෝනියා දැන්. උඩේ ළමයි වෙන් කරන්න බෑ මැග්නීසියම් ඔක්සයිඩ් එකයි මැග්නීසියම් නයිට්‍රේට් එක. හීනය තනුකනු කරන්න SM48 N2හි රසායන. N2හි රසායන. අලියෝ. N2හි පවතින ත්‍රිත්ව බන්ධනය නිසා N2හි ප්‍රතික්‍රියාශීලීතාව ફોස්ෆරස්ට වඩා අඩු වේ. ඊට හේතුව වුණේ නයිට්‍රජන් හි N2හි බන්ධන එන්තැල්පිය. P4 හි අපි ફોස්ෆරස් ලියන්නේ P4 විදියට හතරක් විදියට බන්ධන එන්තැල්පියට වඩා විශාල වීමයි. හරි. N2 ප්‍රතික්‍රියා කරන්නේ නැත්තේ නැහැ. මැග්නීසියම් පටියක් එහෙම වායු ගෝලයේ දහනය කරාම මැග්නීසියම් නයිට්‍රේට් හදනවානේ. හැබැයි අර සාමාන්‍ය තත්ත්වයටදී ලේසියෙන් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒකයි ඔය කියන්නේ. මැග්නීසියම් පටියක් වාතයේ දහනය කර ජලයට එකතු කළ විට ඇමෝනියා වායුව නිදහස් වේ. මෙමගින් වාතයේ N2 ඇති බව පෙන්විය හැකියි. හරි. සටහන් කරගමු මාත් එක්කම. දැන් මට ඕනේ ළමයි මේ පරීක්ෂණයක් කරන්න වායු ගෝලයේ නයිට්‍රජන් තියනවා කියලා. ආනමෝක කියලාත් ඇති. දැන් වායු ගෝලයේ නයිට්‍රජන් තියනවා ළමයි. හැබැයි නයිට්‍රජන් තියනවා කියලා ළමයි අපි ඔප්පු කිරීමක් කරන්න කිව්වොත් එහෙම. එතකොට අපිට කරන්න තියෙන ලේසිම දේ තමයි මැග්නීසියම් පටියක් වායු ගෝලයේ දහනය කරන. දහනය කරාම ළමයි අපිට හම්බ වෙන අවශේෂ කුඩක්. කුඩ කියන්නේ ඩස්ට් එකක් හම්බ වෙනවා. ඒක වතුරට දාන්න. දැන් මැග්නීසියම් පටියක් වාතයේ දහනය කරොත් මොකද වෙන්නේ? ඉගෙනගෙන තියෙන්නේ මැග්නීසියම් වායු ගෝලයේ තියෙන ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා මැග්නීසියම් ඔක්සයිඩ් එක හදනවා. හරි. මැග්නීසියම් ඔක්සයිඩ් එක හදනවා. හරි. ඊට අමතරව මැග්නීසියම් වායු ගෝලයේ නයිට්‍රජන් එක්ක ප්‍රතික්‍රියා කළා මැග්නීසියම් නයිට්‍රයිඩ් උත් හදනවා. හරි. එතකොට මේ දෙක ළමයි එක පවුඩර් එකක් විදිහට හම්බෙන්නේ කුඩක් ඩස්ට් එකක්. ඒකම වතුරට දාන්න. හරි. ඒකම වතුරට දාන්න. ඒක වතුරට දැම්මහම ළමයි මැග්නීසියම් ඔක්සයිඩුයි දෙන්නම ඉන්නවනේ. මැග්නීසියම් ඔක්සයිඩ් වතුරත් එක්ක සෙට් වෙලා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් හදනවා. මේකවා දන්නවා සුදු පාට අවක්ෂේපයක් නේද? ද්‍රාවිතාවගුව මතකයි. ඒ වගේ මේ කුඩ ඇතුලේ තියෙනවා ළමයි මැග්නීසියම් නයිට්‍රයිඩ්. මේක වතුරත් එක්ක සෙට් වෙලා හදනවා. එයත් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩුයි ඇමෝනියා වායුවයි හදනවා. මම උඩට ඊතලයක් දානවා වායුවක්. හරි. අපි තුලිත කරගත්තොත් 3යි මෙතන 2යි ඔක්සිජන් මෙතන 3යි 6ක් තියෙන නිසා 6යි. හරි. දැන් බලන්න. මේ ඇමෝනියා වායුවෙන් මට පුළුවන් ළමයි වායු ගෝලයේ නයිට්‍රජන් තියෙනවා කියලා කියන්න. කොහොමද ඒක කියන්නේ? දැන් ඇමෝනියා කියන්නේ ළමයි නයිට්‍රජන් අඩංගු වායුවක් නේ. ඒ වගේම මේක බාෂ්මික වායුවක්. හරි. මේ ඇමෝනියා වායුව පිට වෙනවා නම් ඇමෝනියා කියන්නේ නයිට්‍රජන් අඩංගු එකක්. එහෙනම් නයිට්‍රජන් අඩංගු දෙයක් පිට වෙන්න නම් අපි අර දාපු පවුඩර් එකකින් එන්න ඕනේ. මොකද වතුරේ නයිට්‍රජන් නැහැ නේ ළම. වතුරත් එක්කනේ කලවම් කරේ. ඒතර අර දාපු පවුඩර් එක ඇතුලේ නයිට්‍රජන් අඩංගු සංයෝග තියෙන්න ඕනේ. මේ කුඩේ මේ ඩස්ට් එකේ. එතකොට අපි බැලුවොත් එහෙනම් මේ ඩස්ට් එකේ තියෙන්නේ මොනවද? මැග්නීසියම් ඔක්සයිඩුයි මැග්නීසියම් නයිට්‍රයිඩ්. ඒ කියන්නේ වායු ගෝලයෙන් බැඳුණු නයිට්‍රජන් ටික තමයි මෙතනදී මේ ඇමෝනියා වල නයිට්‍රජන් විදියට නිදහසලා යන්නේ. එහෙනම් මට මේ සරල පරීක්ෂණයෙන් කියන්න පුළුවන් වායු ගෝලයේ නයිට්‍රජන් තියෙනවා කියලා. ඔයාලට වායු ගෝලයේ නයිට්‍රජන් තිබව පෙන්වන්න දැන් කියන්න නැහැ. ඔය ටර්ම් ටෙස්ට් එකට આવුත් එහෙම ඔයාලට කරන්න තියෙන්නේ මැග්නීසියම් පටියක් වාතයේ දහනය කරලා ලැබෙන අවශේෂය නැත්නම් ලැබෙන ස්කන්ධය නැත්නම් ලැබෙන පවුඩර් එක නැත්නම් ලැබෙන කුඩ ඔය අවශේෂය කියලා තමයි වචනේ කියන්නේ. ඒක වතුරට දාන්න. දැම්මහම මෙතන දෙන්නෙක් ඉන්නවා මැග්නීසියම් ඔක්සයිඩ් මැග්නීසියම් නයිට්‍රයිඩ් ඔක්සයිඩ් නම් වැඩ නැහැ ලා යා හයිඩ්‍රොක්සයිඩ් හදනවා. එච්චරයි. මැග්නීසියම් නයිට්‍රයිඩ්
හයිඩ්‍රොක්සයිඩ් හදලා ඇමෝනියා පිට කරනවා. මෙතනින් පිට වෙන ඇමෝනියා දැන් උඩේ ළමයි වෙන් කරන්න බෑ මැග්නීසියම් ඔක්සයිඩ් එක මැග්නීසියම් නයිට්‍රේට් එක. පේන්නේ නැහැ ඒක මිශ්‍රණයන්. මෙතනින් පිට වෙන ඇමෝනියා වලින් තමයි අපි හඳුනාගන්නේ. එහෙනම් ඇමෝනියා වල තියෙන අපි අර මිශ්‍රණේ මේ මිශ්‍රණයට N2 එකතු වෙන්නේ නැත්තේ වායු වලින්. හීනය තනුක නොකරන්න SM48